සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මං වගේ. ඒ කියන්නේ චූටියට YouTube channel එකක් පටන්ගෙන කොහොමද දවසින් දවස දියුණු වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලා කරන වැරද්දක් තමයි channel එකක් පටන් ගත්ත ගමන්ම ඔයගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. යාළුවන්ට කියන්න, නෑදෑයන්ට කියන්න මම මෙහෙම channel එකක් කරනවා. මට help එකක් දෙන්න, මට උදව්වක් කරන්න. මාගේ channel එක subscribe කරන්න කියලා කියනවා. ඉතින් ඒ දේ මාත් කරා. මම මුලින්ම කරේ මගේ නංගිගේ ෆෝන් එක අරන් ඔන්න මුලින්ම sub කරේ එයා. නංගිගේ ෆෝන් එක අරන් මම තමයි මුලින්ම sub කරගත්තේ. ඊට පස්සේ මගේ husband ගේ ෆෝන් එක අරන් ආයෙ sub කරගත්තා. ඊට පස්සේ මම දාන්න මගේ යාළුවන්ට, නෑදෑයන්ට ඒ හැමෝටම කියලා මම ඔන්න සබ් කරගත්තා. ඊට පස්සේ ඔන්න කාලයක් යනකොට ඒ සබ් කරපු කට්ටිය ටික ටික හැලෙන්න පටන් ගත්තා. මොකද කියනවනම් ඒගොල්ලෝ මාව සබ් කරාට කවදාවත් මගේ වීඩියෝ බලන්නේ නැහැ. ඉතින් එහෙම වීඩියෝ බැලුවේ නැති වුණාම ඒගොල්ලෝ නිකම් අපේ channel එකෙන් අයින් වෙනවා. ඉතින් මම ඒ කට්ටියගෙන් අහනවා මේ ඇයි ඔයගොල්ලෝ මාව සබ් කළා ආයෙ මාව අයින් කළා දාන්නේ කියලා. ඉතින් මං එහෙම අහනකොට කෙනෙක් මට කිව්වා එහෙම වෙන්නේ මේ එයාලා ඔයාගේ වීඩියෝ බලන්නේ නැති හින්දා තමයි ඔයාගේ channel එකෙන් එයාලව හැලෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම මුලින්ම මතක් කරන්න ඕන අලුතෙන් මං වගේ channel කරන අයට අනේ කවදාවත් ඔයගොල්ලෝ කියන්න එපා මේ කියන්නේ කාටවත් කියලා මේ දේ කරගන්න එපා. මොකද එහෙම කරා කියලා ඔයාටවත් ඔයාගේ channel එකටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. කලින් නම් මේ සබ්ලා 1000ක් තිබ්බම YouTube එක මගින් අපිට සිල්වර් ප්ලේ බටන් එකක් දුන්නා. හැබැයි දැන් නම් එහෙම නැහැ. දැන් නම් සබ්ලා ලක්ෂ ගණක් ලක්ෂයක්ද කොහෙද තියෙන්න ඕන ඒ බටන් එකත් අපිට ගන්න. ඉතින් ඔයාලට මම කියන්න ඕන මේ මෙහෙම කියලා කරගත්තොත් ඔයාටවත් ඔයාගේ channel එකටවත් ප්‍රයෝජනයක් නැති හින්දා කවදාවත් එහෙම කරගන්න එපා. මේ YouTube එකේ තියෙනවනේ ඇල්ගොරිතම් එක කියලා එකක්. අන්න ඒකෙන් තමයි අපේ වීඩියෝ අපිව සබ් කරලා තියෙන යාළුවන්ට පෙන්වන්නේ. ඉතින් ඒ යාළුවෝ අපේ වීඩියෝ බැලුවේ නැත්තම් YouTube එක තීරණය කරනවා අපිව සබ් කරලා නැති අයටත් මේ වීඩියෝ පෙන්වන්න. ඔයා උදාහරණයක් විදිහට ඔයාලගේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න මේ ඔයාගේ වීඩියෝ බලලා තියෙන්නේ ඇත්තටම මේ සබ් කරපු කට්ටියද නැත්නම් අනිත් කට්ටියද කියලා. ඇත්තටම හොඳම දේ තමයි සබ් කරපු කට්ටිය පොඩි ප්‍රමාණයක් තමයි ඔයාගේ වීඩියෝ බලන්නේ. ඇත්තටම ඔයාට ඒක බැලුවොත් හොඳට තේරෙයි. වීඩියෝ බලන්නේ ඔයාව සබ් කරලා නැති ඒ වීඩියෝ වලට කැමැත්තක් දක්වන කට්ටිය තමයි වැඩිපුරම ඔයාගේ වීඩියෝ බලලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාගේ වීඩියෝ එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් YouTube ස්ටුඩියෝ එකේ. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන තැනට ගියාම ඔයාට ඒ දේ හොඳට බලා ගන්න පුළුවන්. ඒ නිසා කවදාවත් කාටවත් කියලා සබ් කරගත්ත පළියට ඒ අය ඔයාගේ වීඩියෝ බලන්නේ නැති හින්දා ඔයාට ඒ අයගෙන් ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා එහෙම කවදාවත් කරගන්න එපා. මේ අලුතෙන් YouTube channel එකක් කරන අය ඒ දේ මතක තියාගන්න. හැබැයි ඕක මේ මගහැරලා යනවා. ඔයාට සබ්ලා එන්න වැඩි වෙනකොට 1000 පහ වුණා කියනකොට ඇත්තටම ඕක මතකවත් නැතුන් යනවා. මොකද එතකොට ඔයාගේ වීඩියෝ බලන්නේ ඒ කියන්නේ ඒ වීඩියෝ වලට කැමති කට්ටිය එතකොට 1000 පහ වුණා කියන්නේ ඉක්මනටම සබ්ලා වැඩි වෙනවා. දැන් මට 5000කට ආසන්න ගාණක් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම රැඳිලා ඉන්නේ මගේ වීඩියෝ බලන්න කැමති අය. ඒ වුණාට මේ වීඩියෝ එකට ගිහින් බැලුවම සබ් කරපු කට්ටිය පොඩි ප්‍රමාණයක් තමයි වීඩියෝ බලන්නේ. හැබැයි වෙනම කට්ටියක් තමයි වීඩියෝ බලන්නේ කියලාත් අපිට මේ කියන්නේ පැහැදිලිව පෙන්නනවා. ඒ නිසා මේ පුංචියට YouTube channel එකක් පටන් ගත්තම කවදාවත් මේ මගේ ඇරලා යන්න එපා. මට සබ්ලා අඩුයි, මට watch hour අඩුයි, මට views අඩුයි. එහෙම කියලා කවදාවත් මගේ ඇරලා යන්න එපා. අල්ලගෙන ඉන්න ඔයාට කවදා හරි දවසක් එනවා. ඒ කියන්නේ ඔයාගේ ඒ හීනෙට ළඟා වෙන්න. ඇත්තටම මාත් දැන් YouTube channel එක පටන්ගෙන මේ
හරියට පටන්ගෙන මාස 4ක් වගේ. ඉතින් දැන් මගේ YouTube channel එක මම මොනටයිසේෂන් on කරලා මේ නම් මුදල් උපයන තත්ත්වයටත් පත් කරගත්තා. ඉතින් මට කියන්න ඕන උනේ මේ වගේ ඔයාලත් කවදාවත් කාගෙන්වත් ඉල්ලීම් කරන්න එපා මේ මාව සබ් කරන්න කියලා. මොකද ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒ වැරදි හදාගන්න ඕන. අපි මුලදීම අපි කියන්නේ අපිට ඕන වීඩියෝස් දාලා හරියන්නේ නැහැ. අපි දාන්න ඕන මිනිස්සුන්ට බලන්න කැමති වීඩියෝ. ඒ කියන්නේ මිනිස්සු ආසයිනේ ලස්සන පරිසරවල්, ඒ වගේ ඒ කියන්නේ විවිධ කෑම වර්ග වගේ දාන දේවල්, ඒ කියන්නේ එදිනෙදා අපිට ප්‍රයෝජනවත් දේවල් බලන්න මිනිස්සු ගොඩාක් කැමති. ඒ නිසා මිනිස්සු කැමති දේවල් ඕගොල්ලෝ දාන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ කැමති දේවල් දැම්මට සමහර විට මිනිස්සු බලන්න කැමති වෙන්නේ නැහැ. ඒ ගැනත් චුට්ටක් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ආයෙත් මතක් කරන්න ඕන ඔයාලගේ channel එක ඒ කියන්නේ දියුණු කරගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝ දාලා බලන්න මේ මිනිස්සු මොන වගේ වීඩියෝ වලටද කැමති මන් දාන බලන්න ඔයගොල්ලන්ට views වැඩිපුරම යන්නේ මොන වගේ වීඩියෝ දැම්මමද කියලා. අන්න ඒ පැත්තෙන් දිගටම යන්න. ඒ කියන්නේ YouTube channel එකක් කරන අතරතුරේ නොයෙකුත් බාධා එනවා මිනිස්සු. ඒ කියන්නේ අපි ටික ටික දියුණු වෙනකොට අපි මොනටයිසේෂන් on කරාම මිනිස්සු නොයෙකුත් කතා කියනවා මේ ගොඩක් දෙනෙක් මගේ මුත් අහලා තියෙනවා ඇයි ඔයාලට සල්ලි නැද්ද මේ ඔය වගේ වීඩියෝ දාන්නේ ඔය වගේ වීඩියෝ දාන්නේ views වැඩිපුර ගන්නද කියලා ගොඩාක් දෙනෙක් අහනවා. ඉතින් මේ මිනිස්සු කියන කතා මේ අපිට කොහෙත්ම වැඩක් නැහැ. මොකද අපි ඒ කියන්නේ හිතා ගන්න ඕන අපිට චුට්ටක් හරි මේ වගේ දෙයක් කරන්න හරි අපිට අපේ මිනිස්සුන්ට වඩා අඩියක් හරි ඉදිරියෙන් ඉන්න නිසානේ අපිට මේ වගේ දෙයක් හරි කරන්න පුළුවන්. ඉතින් ඒ මිනිස්සු කැමති නැහැ අපි චුට්ටක් හරි ඉස්සරහට යනවට. ඒ නිසා කවුරුත් කියන දේවල් අහන්න නැතුව ඔයාලා ඔයාලගේ ගමන අනිවාර්යෙන්ම යන්න. දවසක ඔයාලට දිනුම් කනුව අනිවාර්යෙන්ම හම්බෙනවා. වීඩියෝ 100ක් දැම්මත් 200ක් දැම්මත් කවදා හරි ඔයාගේ වාරේ අනිවාර්යෙන්ම එනවා. මොකද කවදා හරි views මිලියන ගණන් යන්න පුළුවන් ඔයාගේ channel එකට. ඒ නිසා කවදාවත් කවුරුවත් කියන පළියටවත් මේ YouTube ඒ කියන්නේ ගමන අතාරින්න එපා. ඒ වගේම තමයි මිනිස්සුන්ට බලන්න පුළුවන් හොඳ වීඩියෝ දාන්න, මිනිස්සු කැමති වෙන වර්ගයේ වීඩියෝ දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම තමයි කියන්න ඕන මේ ඔය ඒ කියන්නේ පොඩියට YouTube channel පටන් ගන්න අය පසුතැවෙන්න එපා. මට සබ්ලා අඩුයි, මට views අඩුයි කියලා. ඕගොල්ලන්ටත් දවසක් එනවා. මාත් එහෙම තමයි views 10 15 තිබිලා තමයි මේ තත්ත්වෙට කියන්නේ අද ආවේ. මගේ එක වීඩියෝ එකකට ලක්ෂ 50ක් views තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි. මේ YouTube ගමන කියන්නේ කියන්නේ හැමින් යන ගමනක්. අපි මේ ඉවසීමෙන් උනන්දුවෙන් වැඩ කරොත් අපිට මේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මම අලුත් YouTube වලට කියනවා කවදාවත් අතාරින්න නැතුව හයියෙන් අල්ලගෙන වීඩියෝ දාලා ඔයාලගේ ගමන සාර්ථක කරගන්න කියලා.